සුබ දවසක් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරායස YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙනවා උදේට බොන පිටිකිරි එක වෙනුවට හදලා බොන්න රසවත් ගුණවත් පානයක් ගැන. ශරීරය ලෙඩ කරන පිටිකිරි බොන්නේ නැතුව ඔයාලට මේ වගේ ගුණවත් පානයන් උදේට බොන්න තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ගෙදර වත්තෙන් ගලවගත්තු දන්දිලාලයක්. මම ලංකාවට ආවට පස්සේ තමයි මේක හැදුවේ. අපේ ගෙදර අම්මලා මේ වගේ අල වත්තේ හිටවලා තිබ්බා. ඉතින් මම පොඩි කෑල්ලක් අරගත්තා. දන්දිලාලේ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. ශරීරය නිරෝගී කරනවා. පිළිකා නාශක ගුණ තියෙනවා කියලා සඳහන් වෙනවා. දියවැඩියාව වැළැක්වීමේ ගුණ තියෙනවා කියලා සඳහන් වෙනවා. ගොඩක් අයට මේ අල කපනකොට අත කසනවලු. ඒ නිසා ඔයාලට පුළුවන් නම් ග්ලව්ස් දාගෙන අල කපන්න. අපේ ගෙදර මගේ තාත්තගේ අත කසන්නේ නැහැ මේ අල කැපුවට. හේතුව නම් දන්නේ නැහැ. හැබැයි අම්මා අල කැපුවොත් එහෙම එයාගේ හවස් වෙනකම්ම අත කසනවා. ඒකට සමහර අය අතේ වතුර ගා ගන්න නැතුව අලේ කපලා ඊට පස්සේ සෝද ගන්නවා. දන්දිලාලේ හොඳට සෝදලා අරගෙන තියෙන්නේ. ඒකෙන් මං කෑල්ලක් කපලා පොත්ත අයින් කරගන්නවා. ඒ වගේම හෘදයාබාධ වැළැක්වීමේ ගුණ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයාලගේ ගෙදර වත්තේ මේ අල නැත්තම් පොලේ තියෙනවා. පොලෙන් අරගෙන එන්න. ඊට පස්සේ මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. මේ වගේ භාජනයකට වතුර දා ගන්න ඕනේ. අල ටික තැම්බෙන්න ඇති වෙන්න වතුර දා ගන්න. ඊට පස්සේ සෝදාගත්තු අල ටික එකතු කරගන්න. ලුණු එකතු කරගන්න ඕනේ. පියනෙන් වහලා මම මේ විදිහට මේක තඹ ගන්නවා. මේක හොඳට තඹ ගන්න ඕනේ. පොඩි කරන්න පුළුවන් වෙන තරමටම තඹ ගන්න. මේ බලන්නකෝ අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේකේ යන්තම් වතුර ඉතුරු වෙන්න මම අර ගන්නවා. ඊට පස්සේ මේක ටිකක් නිවෙන්න තියලා බ්ලෙන්ඩර් ජාර් එකට ටික ටික දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ අඩු ගින්දරේ මම වළඳක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැඳි එකක් දාගන්නවා. උදෑසන හදාගන්න සුප් එකට නැත්තම් කැන්දේකට අපි මේ විදිහට තෙල් මේස හැඳක් දාලා හදාගත්තාම අපේ සන්ධිවල නිරෝගී බවට ඉතාම වැදගත් වෙනවා. ඉතින් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් නම් තෙල් චුට්ටක් අඩුවෙන් අරගන්න. මේ වෙනුවට ඔයාලට බටර් දාගන්නත් පුළුවන්. මම මේකට කපාගත්තු වියලි මිරිස් කරල් දෙකක් විතර එකතු කරගන්නවා. අබ චුට්ටකුත් දාගන්නවා. අබ ටිකක් තෙලේ බැදුනහම හොඳ රසයක් මේකට එකතු වෙනවා. අපිරියාවක් නැතුව බොන්න පුළුවන්. කපාගත්තු ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් ලියාගත්තු සුදු ලුණු ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඒ ටික විනාඩි 3ක් විතර මම තෙලේ බැදෙන්න දෙනවා. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්තු අල මිශ්‍රණය එකතු කරගන්නවා. ඊට පස්සේ මේක රත් වෙලා චුට්ටක් නටන්න දෙනවා. ඊළඟට මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. කොලෙස්ටරෝල් තියන අයට දිය කිරි එකතු කරගන්න පුළුවන්. නැත්තම් මිටි කිරි ටිකක් දාලා මේක හොඳ රසට හදා ගන්නත් පුළුවන්. මේක ඔයාලා ගොඩක් උකුවට බොන්න කැමති නම් පොල් කිරි ටිකක් අඩුවෙන් එකතු කරගන්න. චුට්ටක් දියට බොන්න කැමති නම් පොල් කිරි ටිකක් වැඩියෙන් එකතු කරගන්න. ඊට පස්සේ මේක හැඳි ගගා තියා ගන්න ඕනේ. ඉතින් අල තම්බනකොට අපි ලුණු දාපු නිසා මේ වෙලාවේදී රස බලලා ලුණු එකතු කරගන්න. ඉතින් මේක හදාගන්න නම් හරියම ලේසි. ඒ වගේම මේක හරිම රසයි. මේක උදේට බිව්වහම ඇඟට හොඳ හයියක් තියෙනවා. වෙජිටේරියන් අයට මේ විදිහට හදලා බොන්න පුළුවන්. ඉතින් අද ඔයාලට අරගෙන ආවේ තමත් වටිනා රෙසිපියක්. හදලා බලන්න වීඩියෝ එකේ link එක යාළුවොත් එක්ක share කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා.